It's also approved for Cummins. So if you have Cummins engine in your equipment, alright, and your new equipment, warranty no problem because we are approved product. මගේ නම සංජීව රත්නායක මම යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ කොමර්ෂල් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් මැනේජර් හැටියට වැඩ කරන්නේ. මගේ ඩියුටි එක තමයි අපේ පාරිභෝගිකයන්ට හොඳ ලුබ්‍රිකන්ට් එකක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම. අපි මෙවැනි වැඩසටහන් වසරකට දෙපාරක් පමණ පවත්වනවා. ඉතින් මේ වැඩසටහන් තුළින් අපේ පාරිභෝගිකයන්ට හොඳ ලුබ්‍රිකන්ට් එකක් තෝරා ගැනීම සහ ඒව හරියට නිවැරදි ආකාරයෙන් භාවිත කරන ආකාරය පිළිබඳව අපි දැනුම ලබා දෙනවා. ඒ තුළින් ඔවුන්ගේ ඔපරේෂනල් කොස්ට් එක අඩු කරගන්න ආකාරය අපි දැනුවත් කිරීමක් කරනවා. ඊට අමතරව අපි දැන් ඔවුන්ගේ ඔන් සයිට් ට්‍රේනින් කරන්න පටන් ගන්න තියෙනවා. ඔවුන්ගේ වැඩ බිම් වලට ගොස් අපි පුහුණු වීම කටයුතු ලබා දෙනවා. ඒ වගේම අපි සමග එකතු වෙලා හොඳ දිගු ගමනක් යන්න අත්වල බැඳ ගන්න ලෙස මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. What's so special that our oil has all this approval? We got Volvo approval, Mercedes approval, right? Cummins approval. What's so special of the oil compared to others? It's the ingredient. විශේෂයෙන්ම කියන්න ඕනේ වැල්වලින් සමාගම් මගින් මේ වගේ හමු අපි සාමාන්‍යයෙන් වසරකට 3 සැරයක් විතර වගේ කරනවා. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ඉන්න කස්ටමර්ස්ලාගේ දැනුම වැඩි දියුණු කරන එක. මොකද අපි ලුබ්‍රිකන්ට් එක ගැන කතා කරනවා නම් තාක්ෂණික දැනුම ඉතාම වැදගත්. සිව්මන්ෆු නැත්නම් OEM ටෙක්නොලොජි මැනේජර් හරහා අපි මේ දැනුම් සම්භාරය අපේ මේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා. ඒත් එක්කම අපි ආරාධනා කරනවා ඉදිරියේදී සියලුම සමාගම් ලුබ්‍රිකන්ට් සම්බන්ධයෙන් දැනුමක් ලබා ගැනීමට අවශ්‍ය සමාගම් තියෙනවා නම් අපිත් සමග සහභාගී වෙන්න කියන එක. මම මෙකැනිකල් ඉංජිනියර් වීරසේන අපේ ඇෆ්‍රිකන් ලොජිස්ටික්ස් මගේ හෙවි වෙහිකල්ස් 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වෙහිකල්ස් වල අපිට ලුබ්‍රිකන්ට් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම ග්‍රීස් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. වෙල්වලයින් කම්පැනි එක අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා දැනට ග්‍රීස් ඒ වගේම ලුබ්‍රිකන්ට්. දැන් ඒ සම්බන්ධයෙන් අපි ටෙස්ට් එකක් කරගෙන යනවා. ඉදිරියේදී ඒක සම්පූර්ණ ටෙස්ට් එක ඉවරුණයින් පස්සේ අපි ලුබ්‍රිකන්ට් සම්බන්ධව තීරණයක් ගන්නවා මැනේජ්මන්ට් එකත් එක්ක. දැනට කිසිදු ආපදාවක් අපිට වෙලා නැහැ ග්‍රීස් සම්බන්ධයක්වත් ඔයිල් සම්බන්ධයක්වත්. අදට හොඳම තත්ත්වයක තියනවා කියන එක තමයි අපිට මේ වෙනකොට කියන්න තියෙන්නේ. I'm Ranjana, Head of Engineering at Celia, and we have 32 numbers of injection molding machine. We have found some hydraulic oil problem in the machines, and the machines oils were not changed for a long time. And then we happened to meet our crowd, Saman and other people in this United Motors. When I asked about my problem, they really helped me to get the oil test done in Singapore, and thereafter we found there are certain metal and copper particles with the oil. That means that wear and tear of the pumps. So later on we decided to change the oil, hydraulic oil in the pumps. So really they help us in the troublesome situation. And going forward we wish to work with them in future to solve these hydraulic oil problems. මම දර්ශන ලක්මාල් ඇක්සස් ඉංජිනීරින් PLC. ඇත්තටම අද ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සෙෂන් එකට අපිට ආරාධනා කිරීම සම්බන්ධව. සහ විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ අපේ මිස්ටර් ෆූ from Singapore. United Motors එක්ක අපි වැඩ කරන්න අරන් දැන් අවුරුදු 12කට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අපි වැල්වලයින් ඔයිල් එකත් එක්ක වර්ක් කළා. අපි ඉස්සරහට United Motorsත් එක්ක මේ වැල්වලයින් කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක ගොඩක් දුර යන්න අපි මේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපේ තියෙන ඉෂුස් ඒගොල්ලන්ගේ ඉෂුස් කරගෙන අපේ කම්පැනි එකේ vehicles වල මේන්ටෙනන්ස් වලට ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා සහ මේගොල්ලන්ගේ ඉදිරි කටයුතු වලට ලොකු දායකත්වයක් ඇක්සස් ඉංජිනීරින් එක එක්ක වැල්වලයින් United Motors එක අපිට යන්න පුළුවන් වෙයි කියලා. Hi, my name is Fu Xiuman. I'm from Valvoline. I'm the OEM Technology Manager based in Singapore. Today I'm here in Sri Lanka to conduct our customer event for heavy duty and industrial customer. So we are doing this almost every year and to help customer understand our product performance and also help customer with a solution to their problems. And right now we expand this training to other customer in the field. So we travel to the customer sites to conduct a similar kind of program to educate the customer on how to choose the right lubricant for the right application.
So I'm glad I'm going to be here, and hopefully we'll come back more again to share this technical session with more customers. Thank you very much.